මිනිසත්කම පිරිහෙන නූතන සමාජයත් මානව ප්‍රජාවත් උතුම් දහම් කවි ස්වරයකින් සුවපත් කරනු වස් ගනු ලැබූ කාලීන වෑයමයි මේ. උතුම් බක් පොහෝ දින දහම් පණිවිඩය ඔබට ගෙන එන්නේ ඓතිහාසික කැරගල පද්මාවතී රජමහා විහාරස්ථානයේ විහාරවාසී විචිත්‍ර කාව්‍ය ධර්ම දේශක කාව්‍යශ්‍රී පූජ්‍ය සියඹලාපේ ජිනරතන ස්වාමීන් වහන්සේ පිටපත රචනය හා කාව්‍ය සංවාද දේශනය ගොඩකන්දගේ මහේෂ් කිවිඳුන් විසිනි. සැඩ රැලි සුළං බාධක මහා සසරේ බිඳ හැඩ කෙරු දිවිය ගුණ සුවඳින් බඳිමි තද නිතු අඳ විලස නොව නැස සතුට විඳ ස්වාමිනි දහම් අවවාදය කිමද අද ස්වාමිනි දහම් අවවාදය කිමද ඉටු කොට පරම යුතුයකම මානු දම් කැටොව ගුණ මකුරු දුරුගතේ දේවි මගනොම තුව පෙර පින සමගති ගුණ දම් තව වැඩුව පින් බර මිනිස් පොත තුල පෙරලන් පිටුව පින් බර මිනිස් පොත තුල පෙරලන් පිටුව එන මුදු ස්වාමිනි කෙලෙසුන් ඇවිත්සු රුදු වන සතුන් මෙන් දිවියට විලින්සු ගුණ මකු කමින් පින් සිතුවිලි පිලින්සු උමකට ඉපිද ලොවේ වගේ මිනිත්සු කුමකට ඉපිද ලොවේ වගේ මිනිත්සු පෙර කල කුසල අකුසල මාත වාරින් වාරේ ඉපදුණු නමුදු මිනිසත් කම වනන්තරේ දුලබයි මිනිස් වගලබුමම නිරන්තරේ නිවනම පතමු මිනිසුනි භව කතන්දරේ නිවනම පතමු මිනිසුනි භව කතන්දරේ